තියම් ආතතියක් හැදෙන්න පුළුවන්. ඇත්තටම මේ වැඩ කරලා ඉවරයක් නැහැ නිකන් වහලෙක් වගේ. අපි කියන්නේ හොඳ මිනිස්සෙක් කියලා. ඒ ගෙදර ඉන්න එක්කෙනා හොඳ මිනිස්සෙක්. අයිබෝන් මම ගිය සතියේ ඔයගලන්ට කතා කරලා කිව්වා මේ නැගෙනහිර පැත්තේ උළුවස්ස ප්‍රධාන උළුවස් ගැන සහ ස්ථාන 9 තියෙන දෝෂ. ඒව මම හිතනවා මේ නැගෙනහිර පැත්තේ උළුවස්ස තියෙන අයගේ ගෙවල් ඒගොල්ලන් ස්වයංව මේ 9ට බෙදලා බලලා ඒවයි අත්දැකීම් ලබලා ඇති. ලබලා මේ ඇති කියලා හිතලා තමයි මම කතා කරන්නේ. එහෙම දෝෂයක් තියෙනම් ඒව නිවැරදි කරගන්න උත්සාහ ගන්න. අද අපි කතා කරනවා අපි කියනවා දකුණු පැත්ත. අපි දැන් 9ට බෙදුවා නැගෙනහිර පැත්ත. දැන් 9 ඉඳලා අපි බෙදන් යනවා බස්නාහිර මුල දක්වා. එතකොට එනවා 9 10 11 12 13 14 15 16 17 කියලා 9ක් එනවා. එතකොට අපි ඒකෙත් ඇත්තටම අපි 9න් පටන් ගත්තොත් 9 තියෙන්නේ අපි අර පිරිමි දරුවෙකුට අපලයි නඩු හවාය ධනය. එතකොට ධනය නිරිත ගිනිකොන කියන්නේ ස්ත්‍රියගේ තැන. ස්ත්‍රියට ලෙඩ රෝග එන්න පුළුවන්. මොකද මේ දුර්වල ගිනිකොන අපි කියනවා මේ උළුවස්ස එතන තිබ්බහම එතන දුර්වලයි වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන බිත්තියක් බාධා වෙන නිසා. අපි එතකොට ඊළඟට අපි 10 ගත්තොත් ඇත්තටම මේ වැඩ කරලා ඉවරයක් නැහැ නිකන් වහලෙක් වගේ. වැඩ කරලම අනිත් මිනිස්සුන්ගේ තියෙන තමුන්ගේ තියෙන පර්සනැලිටි එක දුර්වල වෙලා ඒක ඒ මානසිකව දුර්වල මනසක් ගොඩනගෙන්න පුළුවන්. ඊළඟට 11 කියන්නේ සාමාන්‍යයෙන් පුජ්‍යලයේගේ අර මේ අපි කියන ජීවිත රටාවේ පොඩි ගැට සූත්‍ර තියෙන මිනිස්සු කියන්නේ අන්න ඒ වගේ විනිය කියන්නේ අර කුහක ටයිප් එකේ ජීවිතයක් තමයි ගත කරන්නේ 11. නමුත් ඒක බැලන්ස් කරගන්න යම් ප්‍රමාණයකට පුළුවන් අපි එතන පෙන්නලා තියෙන මේ රූප සටහන එතන ප්‍රධාන උළුවස්ස තියන්න පුළුවන් කියන එක. මොකද අපි පුළුවන් තරම් අපි මුලදීම කිව්වා පුළුවන් තරම් දකුණේ උළුවස්ස තියන්න එපා. ඒක මොකද තමුන්ගේ අර මානසික ආකල්පතාවයන් යම් වෙනස් වීමක් වෙනවා. වෙන ආර්ථිකයේ මේ ලෙඩ රෝග තත්ත්වයක් නැහැ. නමුත් තියම් ආතතියක් හැදෙන්න පුළුවන්. ඊළඟට 12 කියන්නේ මිනිසත්කමේ දියුනේ. අන්න බලන්න දැන් 11යි 12යි ගත්තාම 11 ඉඳලා 12 වෙනි තැනට යන ලොකු චේන්ජ් එකක් ලොකු වෙනසක් වෙනවා. මානසිකව අර අපි කියන්නේ හොඳ මිනිස්සෙක් කියලා. ඒ ගෙදර ඉන්න එක්කෙනා හොඳ මිනිස්සෙක් කියනවා. මනුස්ස ගත ගුණ දියුණු වෙනවා. ඒ වගේ තමයි දකුණු පැත්තේ අපිට තියෙන්නේ 11 වෙනි තැන හෝ වඩා හොඳයි 12 වෙනි තැන ප්‍රධාන උළුවස්ස තියා ගන්නවා. ඊළඟට අපි කතා කරොත් 13 කියන්නේ ඒක අසුබ හැමදේම ධනෙන්ද ලෙඩ රෝග වලින්ද අපි මේ දකුණු පැත්තේ උළුවව හොඳ නැහැ කියන්නේ ඕනෝගේ. මොකද අපි ඊසානෙන් එන සුභ ශක්තියින් ටික මගේ පෙර වීඩියෝ කිව්වා වගේ නිරිතට ඇවිල්ලා නිරිතෙන් ගිනිකොන ගිනි ගැහුවාම ගිනිකොන්ට ගමන් කරා. මේ බාධා තිබුණාම ඒ චක්‍රයට ලොකු බාධාවක්. මොකද නිරිතයි ගිනිකොනයි අතර බලපෑම ලොකු දෙයක් වෙනවා ගෙදරකට. ඒ නිසා තමයි අපි කියන්නේ. එතකොට අපි 14 කියන්නේ තර අපි කතා කර 11ට කිට්ටු වල කෙලෙහි ගුණ දන්නේ නැති ඒ අර මානසික ආතතියත් එක්ක පෙන්නකොට තමයි ඒ වගේ අය බිහි වෙන්නේ. ඊළඟට මේ 15 කියන්නේ මූල්‍ය ලාභ. බිස්නස් කරාම ලාභ වෙන්න පුළුවන්. නොඑක් කටයුතු කරගන්න යනකොට ලාභ වෙන්න පුළුවන්. ඒක නිසා මූල්‍ය ලාභ වෙන්න පුළුවන්. ණයක් දුන්නොත් ණය ලබා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා තමුන්ගේ උළුවස්ස ස්ථානය නිවැරදිව කරගන්න. එතකොට අපි ඊළඟට යන්න අපි දැන් කතා කරා මේ 15 ගැන අපි කතා කරනවා 16 ගැන. 16 සහ 17 16 අනිවාර්යයෙන් අපේ පරිශ්‍රණ වලින් හොඳටම පොච්ච දෙයක් තමයි මේකතන 16 හෝ 17 අන්තිම එක 16 උළුවස්ස තියෙනම්
තම පුතෙක් ඉන්න පුත්තු ඉන්න ගෙවල් වලට හොඳම නැහැ. මොකද පුතයි තාත්තගේ මත ගැටුම් නිතරම සිදු වෙන්න පුළුවන්. එතකොට වියදම් වැඩි වෙන්න පුළුවන් 16 තියෙන. ඊළඟට අපි 17ට ගියොත් 17 අනිවාර්යයෙන්ම අපේ තියෙන බොහෝ අත්දැකීම් අනවශ්‍ය වියදම් පුතේකට කරදර කරදර වෙනවා කියන්නේ එක්ක අධ්‍යාපනයේ දුර්වල වෙන්න පුළුවන්. පුතා කොයි වෙලේ තාත්තගේ මත ගැටුම් එක්ක ඉන්න පුළුවන්. ඒක නිසා ඒ ඉලුවස සෑම විට පුතු ඉන්න ගෙදරක නම් නිවැරදි කරගන්න. ඒ වෙලාවට අනවශ්‍ය වියදම් ගැන සැලකිල්ලේ වියදම් කරන්න. එහෙම නැත්නම් මේක කඩන්න විදින්න නැතුව අපේ පිරමීඩ වාස්තු විශේෂඥවරයෙක් ලව්වා නිවැරදි කරගන්න කියලා ඉල්ලීමක් කරන අතරම අපේ මම ළමන සතියේ ඊළඟ සතියේ විස්තර කරන්න අදහස් කරන් ඉන්නවා බස්නාහිර පළාතේ උළුව පැත්තේ උළුව තියෙන විදිය. ඒ ගැන ඒ වීඩියෝ බලන්න කැමති ඇති. එම නිසා මේ වීඩියෝව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කර ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි ලබන සතිය හමු වෙන එතෙක් ආයිබෝවන් ඔබ සැමට.